අයිබෝවන් අපි හැමෝටම හීන තියෙනවනේ. අපි සාමාන්‍යයෙන් පොඩි ළමයෙක්ගෙන් ඇහුවොත් එහෙම මොකක්ද ඔයාට තියෙන හීන කියලා මේ ළමයා කියයි මට හොඳට ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන ඩිග්‍රී එකක් කරන්න ඕන. ඩිග්‍රී එකක් කරලා හොඳ රස්සාවක් කරලා හොඳ වාහනයක් ගන්න ඕන. හොඳ ගෙයක් හදා ගන්න ඕන. ඉතින් මේ විදිහට සාමාන්‍ය හීන තියෙන අය අතරේ අති සුවිශේෂී හීන තියෙන අයත් අපිට කාලෙන් කාලයට මේ ලෝකේ හම්බ වෙනවා. ඉතින් සමහර වෙලාවට මේ සුවිශේෂී හීන පස්සේ හඹාගෙන ගිහිල්ලා මේ හීන සාක්ෂාත් කරගන්න ගිහිල්ලා සමහර වෙලාවට තමන්ගේ ජීවිත නැතිවෙච්ච අවස්ථාත් අපිට ඉතිහාසයේ ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් අපි නිකන් උදාහරණයකට ගත්තොත් එහෙම මීට මාස ගානකට කලින් ස්ටොක්ටන් රෂ් ඕෂන් ගේට් සමාගමේ අයිතිකාරයා මෙයත් එක්ක තවත් බිලියනර්ස්ලා 4 දෙනෙක් ටයිටැනික් නෞකාවේ සුන්බුන් බලන්න ගියානේ. මෙයාලා ගියේ ටයිටන් කියන සබ්මර්සිබල් එකෙන්. එතකොට මේ සිද්ධිය අවසන් වුණේ මහා ඛේදවාචකයකින්. මේ ඛේදවාචකය කොච්චර දරුණුද කියනවා නම් මේ සිද්ධියට පස්සේ මේ යානාවේ කොටස් පෘථුවිය මතුපිටට ගේන්න පුළුවන් වුණා. නමුත් මේ යානාවේ ගියපු බිලියනියර්ස්ලා 5 දෙනාගෙන් එක්කෙනෙක්ගේවත් සිරුරුවත් හොයාගන්න බැරි වුණා. ඉතින් ගොඩක් අය නම් කිව්වේ මේක මහා මොන ගමනක්ද? මේක බොරු ගමනක් නේ. මෙයාලට තිබ්බේ සල්ලිත් එක්ක මෙයාලට හොඳට ජීවත් වෙන්න තිබුණානේ. ඉතින් ඔය වගේ දේවල් තමයි ගොඩක් අය ප්‍රකාශ කරේ. නමුත් ඔයාලා දන්නවද මේ 5 දෙනාගේ මරණය ලෝකයට ලොකු පාඩමක් කියලා දුන්නා. ඉතින් විශ්වාස කරන්න මේ වගේ සුවිශේෂී හීන තියෙන කට්ටිය තමයි මේ ලෝකය ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විදිහටම සුවිශේෂී හීනයක් තියෙන තාරකාවක් ගැන. තාරකාවක් කිව්වේ මෙයා පුංචි ගැහැණු ළමයෙක්. ඇමරිකා එක්සත් ජනපදයේ ඒක නගරයක අවුරුදු 3ක පුංචි ගැහැණු ළමයෙක් තමන්ගේ තාත්තත් එක්ක කාටුන් එකක් බල ඉන්නවා. මේ කාටුන් එකේ එක තැනකදී අඟහරු ග්‍රහයා හා සම්බන්ධ කාරණාවක් තියෙනවා. මේ අඟහරු ග්‍රහයාගේ පදිංචියට යන එකක් ගැන පොඩි විස්තරයක් තියෙනවා. මේ පොඩි ළමයා තාත්තගෙන් අහනවා තාත්තේ අපිට අර ග්‍රහයට යන්න බැයිද? ඒ වගේ එකක අපිට ජීවත් වෙන්න බැයිද කියලා. වෙන තාත්තා කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම කියයි අනේ පුතේ ඔක සුළු දෙයක් නේ. ඕකට යන්න පුළුවන්. නමුත් මේ තාත්තා කිව්වේ දුවේ අපිට මේ ග්‍රහලෝකයට යන්න බෑ. නමුත් මේ දුව කියනවා මම කොහොම හරි කවදා හරි මේ ග්‍රහලෝකයට යනවා කියලා. මේ අවුරුදු 3ක පුංචි ගැහැණු ළමයෙක්. ඉතින් මේ විස්තරය කියන්නේ මෙයාගේ තාත්තා මාධ්‍ය ඉස්සරහා. ඉතින් මේ පුංචි ගැහැණු ළමයා අද වෙද්දි අවුරුදු 25ක තරුණියක්. මෙයාගේ නම තමයි ඇලිසා කාසන්. ඉතින් මෙයාගේ සුවිශේෂී හීනය තමයි අඟහරු ග්‍රහයා වෙත යෑම. 2030 වසරේදී නාසා ආයතනය විසින් අඟහරු ගවේෂණ චාරිකාවක් සංවිධානය කළා තියෙනවා. විශේෂයෙන්ම මේක මිනිසුන් රහිත වනවේ මිනිසුන් සහිත ගමනක් විදිහට තමයි නාසා ආයතනය විසින් ප්‍රකාශ කරන්නේ. ඉතින් නාසා ආයතනය ප්‍රකාශ කරන විදිහට මේකේ ඉන්න විද්‍යාඥයන් ප්‍රකාශ කරන විදිහට පළවෙනි අඟහරු ගමනට සහභාගී වෙන අයට නැවත වතාවක් පෘථුවිය වෙත ළඟාවීමට නොහැකි බව ඔවුන් ප්‍රකාශ කරනවා. නැවත වතාවක් පෘථුවිය වෙත ළඟා වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම අඩුයි කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. ඉතින් ඔයාලා විශ්වාස කරන්න මේ ගමනට මේ වෙද්දි මේ අවුරුදු 25ක තරුණිය ඇලිසා කාසන් තේරිලා ඉවරයි. ඉතින් කොහොමද මෙයා මේකට සුදුසුකම් ලැබලා තියෙන්නේ? නාසා එකේ තියෙන ස්පේස් කැම්ප් 3ම සම්පූර්ණ කරපු ලෝකේ ඉන්න එකම කෙනා තමයි මේ ඇලිසා කාසන්. USA, තුර්කී, කැනඩා කියන ස්පේස් කැම්ප් 3ම සම්පූර්ණ කරපු මේ ලෝකයේ මේ වෙනකොට ඉන්න එකම කෙනා මේ ඇලිසා කාසන්. ඒ වගේම ඇලිසා කාසන්ට ඇස්ට්‍රෝ බයොලොජි විද්‍යාවේදී උපාධියක් තියෙනවා. ඒ වගේම ස්පේස් සයන්ස් සම්බන්ධයෙන් මාස්ටර් ඩිග්‍රී එකක් තියෙනවා. ඒ වගේම තමයි භෞතික විද්‍යාව, අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව, ඒ වගේම ගගනගාමීන්ගේ ජීවිතය ගැන මේ ගමන්වලදී ඇතිවෙන විකිරණ අවදානම ගැන සම්පූර්ණ අවබෝධයක් ඇලිසා කාසන්ට තියෙනවා. මෙයාට ඉංග්‍රීසි භාෂාව, ස්පාඤ්ඤ භාෂාව, චීන භාෂාව සහ ප්‍රංශ භාෂාව කියන මේ භාෂා 4ම හොඳටම කතා කරන්න පුළුවන්. ඉතින් මේ අඟහරු ගමන ගැන අපි කතා කරොත් එහෙම සාමාන්‍ය මාස 7ත් මාස 12ත් අතර අති දීර්ඝ කාලයක් මේ ගමනට ගත වෙනවා. ඉතින් මේ ගමන සිද්ධ කරන්නේ අපි සාමාන්‍යයෙන් අර ෆිල්ම්ස් වල එහෙම නැත්නම් චිත්‍රපටි වල දකිනවා වගේ සුඛෝපභෝගී අභ්‍යවකාශ යානාවල නෙවෙයි. බොහොම අසීරුවෙන් තමයි මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් විද්‍යාඥයන් කියන විදිහට මේ ගමන මේ අදාළ මාස ගාන සම්පූර්ණ කරලා අඟහරු වෙත ගිහිල්ලා
නැවත වතාවක් පෘථිවිය වෙත එන්න අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අති විශාල ඉන්ධන ප්‍රමාණයක්. ඉතින් ඇත්තටම මේ සම්පූර්ණ ගමනටම වැය වෙන ඉන්ධන ප්‍රමාණය මේ යානාවත් එක්ක අරගෙන යන්න බෑ කියලා තමයි විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ ගමනට සූදානම් වෙන ඇලිසා කාසනුත් මේ කාරණේ දන්නවා. ඒ කියන්නේ අඟහරු ගමනට සහභාගී වුණොත් එහෙම නැවත වතාවක් පෘථිවියට එන්න තියෙන සම්භාවිතාවය ඊටාම අඩුයි කියන කාරණාව මේ දන්නවා. නිකන් හිතන්න 2030 වසරේදී අඟහරු යානයට නැගිලා පෘථිවියෙන් නික්මෙනකොට මේ නිල් පාට සොඳුරු ග්‍රහලෝකය ටික ටික ඈතට යනකොට තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ යහළුවන්, තමන්ගේ නෑදෑයන් ආයේ කිසි දවසක දකින්න නැහැ කියලා හිතට එද්දි. නමුත් ඇලිසා කාසන් කියන විදිහට මේ ගමනට අනිවාර්යයෙන්ම එයා සහභාගී වෙනවා කියලා එයා ප්‍රකාශ කරනවා. මොන බාධක තිබුණත් මේ සිහිනය ජය ගන්නවා කියලා මෙයා ප්‍රකාශ කරනවා. අඟහරු ග්‍රහයාගේ ජීවය ගැන විද්‍යාඥයන් නොයෙකුත් ප්‍රකාශ සිද්ධ කරනවානේ. ඉතින් ඇත්තටම මේ ප්‍රකාශයන් සිද්ධ කරන්නේ මේ ග්‍රහයාට යවපු එක එක යානාමගින්. ඒ කියන්නේ මිනිසුන් රහිත යානාමගින් ගත්ත දත්ත අනුව තමයි මේ ප්‍රකාශයන් සිද්ධ කරන්නේ. නමුත් අඟහරු ගමනට ඇත්තටම සහභාගී වෙන පිරිස තමන්ගේ ඇස් දෙකෙන්ම දැකලා සාක්ෂි පෘථිවියට එවයි. ගොඩක් රහස් විද්‍යාඥයන්ට ලියා ගන්න පුළුවන් වෙයි. සමහර වෙලාවට ලෝකයේ එක හැරවුම් ලක්ෂයක් වෙයි මේ අවස්ථාව. ඇලිසා කාසන්ට නැවත පෘථිවියට එන්න බැරි වුණොත් එහෙම ගොඩක් අය මේ ගැන කතා කරයි. ගොඩක් අය මේ ගැන දුක් වෙයි. ඉතින් ඇලිසා කාසන්ට ඇත්තටම නැවත වතාවක් පෘථිවියට එන්න බැරි වුණොත් මේ මිනිස්සු ශිෂ්ටාචාරයේ බොහෝ කල ඇලිසා කාසන්ගේ නම රැඳිලා තියෙවි. පාසල් පෙළපොත්වල පවා ඇලිසා කාසන් ගැන කතා කරાવી. ඉතින් මානව වර්ගයාගේ අනාගතය වෙනුවෙන් මානව වර්ගයා වෙනුවෙන් ගොඩක් අය කියන විදිහට නැවත නොයන ගමනක් යන්න සූදානම් වෙන ඇලිසා කාසන් නැවත වතාවක් පෘථිවිය මතට එන්න වාසනාව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් අදට අපි සමුගන්නවා.